ඇමරිකා එක්සත් ජනපදයේ ඔවුන්ගේ යුද කඳවුරු ලෝකයේ විවිධ තැන්වල පිහිටවලා තියෙනවා. ඒ අතරින් ඉන්දියන් සාගරයේ පිහිට ඇති දියාගෝ ගාෂියා දූපත කියන්නේ ඇමරිකාවට අයත් ප්‍රධානතම යුද කඳවුරක් පිහිටි ස්ථානයක්. මේ කඳවුර තියෙන්නේ ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 1095ක් දුරින්. බ්‍රිතාන්‍යයට අයිතිව තිබුණු මේ දූපත 1966ත් 1973ත් අතර සීතල යුද සමයේදී කොන්ත්‍රාත්තුවක් යටතේ ඇමරිකාවට ලබා දුන්නා. එතැන් සිට දියාගෝ ගාෂියා දූපත ඇමරිකාවේ ගුවන් සහ නාවික යුද කඳවුරක් බවට පත් වුණා. ඉන්දියන් සාගරයේ මැද පිහිට ඇති චාගෝස් දූපත් සමූහය අතරින් විශාලතම දූපත වෙන්නේ දියාගෝ ගාෂියා දූපත. 1512 දී පමණ පෘතුගීසි නාවිකයන් මුලින්ම මේ දූපත සොයාගත්තා. නමුත් 18 වන සියවස අගභාගය වන තුරුම දූපත ජනාවාස නො වූ ප්‍රදේශයක් ලෙස පැවතුණා. පසු 1970 දී ප්‍රංශ ජාතිකයන් මුලින්ම මේ දූපතේ පදිංචි වුණා. 1803ත් 1815ත් අතර ඇති වුණු නැපෝලියන්ගේ යුද්ධෙන් පස්සේ දූපත බ්‍රිතාන්‍යයන් සතු වුණා. බ්‍රිතාන්‍යයන් මේ දූපත අල්ලා ගන්නා විට දූපතේ පදිංචිව සිටියේ චාගෝසියානු වැසියන්. 1942 දී දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යයන් විසින් දියාගෝ ගාෂියා දූපතේ කඳවුරු පිහිටවා ජපානය ඇතුළු සතුරු හමුදාවන්ට පහර දුන්නා. බ්‍රිතාන්‍යයන් මේ දූපත අල්ලාගෙන සිටියත් දූපතේ නීත්‍යානුකූල අයිතිය තිබුණේ මොරිෂස් රාජ්‍යයට. පසු 1965 දී බ්‍රිතාන්‍යයන් විසින් දියාගෝ ගාෂියා දූපත මොරිෂස් රාජ්‍යයෙන් මිලදී ගන්නවා. බ්‍රිතාන්‍යයේ සැලසුම වුණේ ඇමරිකාව සමග එක්ව දූපතේ යුද කඳවුරක් පිහිටවීම. ඒ අනුව 1966 දෙසැම්බර් 30 වෙනිදා බ්‍රිතාන්‍යයන් විසින් ගිවිසුමකට අනුව දූපත ඇමරිකාවට ලබා දුන්නා. ඒ වන විට දියාගෝ ගාෂියා දූපතේ 2000කට ආසන්න චාගෝසියානු වැසියන් ජීවත් වුණා. ඔවුන් පොල්වතු ආශ්‍රිත කම්කරුවන් විදිහට සේවය කළා. යුද කඳවුර පිහිටවීමට පෙර බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව මුලින්ම කරේ මේ ජනතාව දූපතෙන් පන්නා දැමීම. සමහර දූපතෙන් පිටවීම ප්‍රතික්ෂේප කළ විට බ්‍රිතාන්‍යයන් සිදු කළේ චාගෝසියානු වැසියන්ගේ සුරතල සතුන්ව මරා දැමීම. කොහොම හරි මේ දූපතේ හිටපු චාගෝසියානු වැසියන් බලහත්කාරයෙන්ම පන්නා දැමුවා. ඒ අතරින් වැඩිම පිරිසක් ගියේ මොරිෂස් රාජ්‍යයට. තවත් කුඩා පිරිසක් භාණ්ඩ ප්‍රවාහන නෞකාවල නැගී සීෂෙල්ස් සහ බ්‍රිතාන්‍යයට පලා ගියා. දූපත් වැසියන්ව මොරිෂස් රාජ්‍ය වෙත බාර ගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයන් විසින් අමතර මුදලක්ද මොරිෂස් රාජ්‍යයට ලබා දුන්නා. 1970 වන විට සියලුම චාගෝසියානු වැසියන් දියාගෝ ගාෂියා දූපතෙන් පිටව ගියා. 1970 මාර්තු මාසයේදී එක්සත් ජනපද නාවික බලඇණිය දියාගෝ ගාෂියා දූපතට පැමිණියා. එතැන් සිට ඇමරිකානු හමුදාවන් දූපතේ ගුවන්තොටුපළ ඇතුළු අනෙකුත් කඳවුරු ඉදිකිරීම ආරම්භ කළා. අද වන විට මේ දූපතේ බෝම්බ සහ නවීන අවි ආයුධ අත්හදා බැලීම වගේ දේවල් සිදු වෙනවා. කලාපයේ තොරතුරු ලබාගත හැකි sannivedana මධ්‍යස්ථානයක් සහ බෝම්බ හෙළන ජෙට් යානා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම CIA සංවිධානයට අයත් පාවෙන කළු අඩවිද මේ දූපතේ පිහිට ඇති බවට වාර්තා වෙනවා. ඇමරිකානු හමුදාවන් දියාගෝ ගාෂියා දූපතේ සිට මෙහෙයුම් ගණනාවක්ම දියත් කර තිබෙනවා. 1991 පර්සියානු ගල්ෆ් යුද්ධයේදී ඔපරේෂන් ඩෙසර්ට් ෆොක්ස් යටතේ මේ දූපතේ සිට ඉරාකයට B-52 කියන ජෙට් යානා වලින් ප්‍රහාර එල්ල කරා. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව ඇෆ්ගනිස්තානයේ තාලිබාන් සහ අල් කයිඩා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරෙත් මේ දූපතේ සිට ගුවන්ගත වුණු බෝම්බ හෙළන ජෙට් යානා යොදා ගනිමින්.